මම අජිත්. මම ඉපදුනේ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරේ. ඌව පළාතේ මිනිස්සු වෙනුවෙන් ඌව පළාත් සභාවත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවත් යුනෙස්කෝ ආයතනයේ උදව් ලබාගෙන 2002 අවුරුද්දේ ඌව ප්‍රජා ගුවන්විදුලිය ආරම්භ කෙරුවා. ඌව ප්‍රජා ගුවන්විදුලියේ කටයුතු වලට මමත් ආරම්භයේ ඉඳන්ම සම්බන්ධ වුණා. ප්‍රවෘත්ති, සම්මුඛ සාකච්ඡා, සංගීත වැඩසටහන් මම ඉදිරිපත් කරනවා. මම ගුවන්විදුලියේ වැඩියෙන්ම කැමති ජනසංගායනාව වැඩසටහනට. මහන්සි වෙලා වැඩ කරන ගම්වල මිනිස්සු මහන්සිය නැති කරගන්න ජන කවි, ගීත, නාට්‍ය මේ හැම එකක්ම ඉදිරිපත් කරනවා. ජනසංගායනාව වැඩසටහන සැලසුම් කරන්නෙත් ඉදිරිපත් කරන්නෙත් ගමේ මිනිස්සුමයි. ගුවන්විදුලියේ සංනිවේදකයෙක් විදියට වැඩ කරනකොට මිනිස්සුන්ට හොඳ සේවයක් කරන්නත් ගොඩක් තොරතුරු දැනගන්නත් පුළුවන්. ජනසංගායනාව වැඩසටහන සිංහල, දෙමළ, මුස්ලිම් මේ හැම දෙනෙක් එක්කම පටිගත කරනවා. වැඩසටහන සැලසුම් කරගන්න, ඉදිරිපත් කරන්න මම උදව් කරනවා. ජනසංගායනාව වැඩසටහන් කරද්දී ගොඩක් මහන්සි වෙන්න ඕන. ඒ වුණත් ගොඩක් සතුටුයි ගම්වල මිනිස්සුත් එක්ක වැඩ කරනකොට. ගුවන්විදුලියේ වැඩසටහන් ඉදිරිපත් කරනවා කිව්වම මිනිස්සුත් ගොඩක් කැමතියි. ගමේ හැමෝම එකතු වෙලා සතුටු වෙනවා. හැමෝම කැමතියි තමන්ගේ හඬ ගුවන්විදුලියෙන් අහන්න. ඒ නිසා ගීත ගායනා කරන්න, කවි ගායනා කරන්න, නාට්‍ය වලට ඉදිරිපත් වෙන්නේ ගොඩක් සතුටින්. ගමේ අයත් එක්ක එකතු වෙලා හවසට ජනසංගායනාව වැඩසටහන පටිගත කරනකොට මටත් ලොකු සතුටක් දැනෙනවා. ඒ නිසාම මම ජනසංගායනාව වැඩසටහනට ගොඩක් කැමතියි.